හොඳයි සියලු දෙනාටම සුබ දවසක්. මගේ නම රන්දන ධනුෂ්ක. අපි පෙර පාඩම් මාලාවේ නවත්තපු තැන ඉඳලා අපි මේ පාඩම් මාලාව ආරම්භ කරන්න යනවා පළවෙනියටම. ඔයාලට මතක ඇති අපි අවසන් කරපු තැන. එහෙම නැත්නම් ගිය පාඩම් මාලාවේදී අපි නැවැත්තුවේ මෙන්න මෙතනින්. මේ තියෙන්නේ අපි අපේ ක්ලාස් ෆයිල්ස් ටික හැදුවා. අපි මොකද අපේ ඉන්ටර්ෆේස් එක එහෙම නැත්නම් අපේ සයිට් එක අපිට අදාළව අපි කොටස් 4කට බෙදා ගන්නවා කියලා කිව්වනේ. ඒ කොටස් 4ට වුන් අපි බෙදලා තියෙනවා. මේක ඔයාලට දැනට පේන්නේ නැහැ. මේ කොටස් 4 කොහොමද බෙදිලා තියෙන්නේ කියලා ඔයාලට පේන්නේ නැහැ. ඒත් මම ඔයාලට බලන්න විදිහක් කියන්නම්. හොඳයි. මම ඒක ඔයාලට පසුව කියා දෙන්නම්. මොකද කියනවනම් අපි මෙතන IDs create කරුවට අපි මෙතන අපේ ID ටික හදලා තියෙනවා අපි. මොකද කියනවනම් class files හතරක් අපි මෙතන create කරුවට අපි අපේ site එකේ එහෙම නැත්නම් අපි හදන්න බලාපොරොත්තු වෙන එකේ design එකේ class files තමයි අපි මෙතන නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ වුණාට අපි එහෙම නැත්නම් අපේ index file එකේ ඔයාලට පේනවා අපි තවමත් body එක ඇතුලේ කිසිම දෙයක් නිර්මාණය කරගෙන නැහැ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා body එක ඇතුළට යමක් නිර්මාණය කරන්න. එහෙනම් මේ විදිහට තමයි ඒක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි මෙන්න මෙහෙම එහෙනම් body එක හදා ගන්නයි හදන්නේ. අපි මුලින්ම body එක ඇතුළට ගිහිල්ලා body එකට අපි දෙමු ID එකක්. ID කියලා දුන්නා. ඒතකොට ඔයාලට ඩිස්ප්ලේ කරනවා ID එකක් දුන්නා. equal තමයි ඇතුළට දානවා. මම මේකට උඩට අපි අපේ සයිට් එකේ අපි මුල ඉඳලා උඩ ඉඳලා හදාගෙන යම් පහලට. එතකොට අපිට ලේසි අපිට ඩිසයින් එකත් එක්කම බලාගෙන හදාගෙන කරගෙන යන්න පුළුවන්. අවසානට කොහොමද අපිට ඩිසයින් කරන්න පුළුවන් කොහොමද කියලා ඉස්සෙල්ලා අපි නිකන් අපේ පෙනුම හදාගෙන ඉමුකෝ අපි කොහොමද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් වැඩේ කරගෙන යන්න පහසුවෙන්ම. මම මෙතෙන්ට දෙනවා ID එක top කියලා. හරි. ID එක හරි. ඊට පස්සේ මම දැන් div tag එකක් open කරන්න යනවා. මේක ඇතුළට දාන අපි div එකට class එකක් apply කරනවා. ඔයාලට මතකද දන්නේ මෙන්න මෙතෙන්ට දාන්න යන class එක මම අපි ලියලා තියෙන්නේ. එහෙනම් අපිට කිසි ගැටලුවක් නැහැ. අපි ඒක class එකක් apply කරගන්නවා. අපි පළවෙනි එක apply කරගමු. කිසි ගැටලුවක් නැහැ නේ. මම ඒකට මොකක් හරි නමක් දෙන්න. ඔයාලා කැමති නමක් දෙන්න. මමත් ඔය හිතුණු නමක් ඕම් මමත් දෙන්නයි හදන්නේ. call 1 ඔයාලට මතක ඇති call 1 කියලා එකක් හැදුවා. හරි. මෙතනින් div tag එක close කරලා දානවා අපි. ඒ div tag එක ඇතුලේ අපි දැන් ඒ div එක ඇතුලේ වුණ අපි දැන් හදන්නයි යන්නේ කොහොමද කියලා. හරි. අපි තව div එකක් open කරනවා. div එකක් open කරලා අපි එයාටත් ID එකක් දෙනවා. අපි එයාට දෙමු top bar කියලා. මුල උඩම තියෙන bar එක වායේ කොටසක් හදන්න යනවා මම දැන්. කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. top bar එකක් දෙනවා. ඒකම මෙයාට මම class එකකුත් දෙනවා. මොකද අපිට ඒක ගොඩක් පහසුයි වැඩි කරගෙන යන්න. මම මෙතෙන්ට දෙනවා මේ class එකට නම clear කියලා. clear කියලා class එකක් දුන්නා. හරි. දැන් අපි මෙයාගේ close එක ලියනවා. close tag එකක් දාන්න ඕන. මෙන්න දැම්ම.
මේ විදියට. ඊට පස්සේ අපි තවදුරටත් මේකට UL tag එකක් ගන්නවා අපි මේ විදියට. මොකද අපිට දැන් මම හදන්න යන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙයි කොහොමද වෙන්නේ කියලා බලා ගන්න. කරන විදිය ඉතින් බලා ගන්න. ඊට පස්සේ මම මේක ඇතුළට දානවා line tag එකක්, li tag එකක්. right. අපි li tag එක අතරමැදට දානවා link එකට අතරමැදට දානවා ඒ tag එක. okay. ඒ tag එකක් දැම්මා. ඊට පස්සේ අපිට link එකක් පාස් කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් අපි මෙතන link එකක් දෙන්න අපි දැනට මේ විදිහට තියාගන්නවා. අපිට පුළුවන් ඔය ආකාරයට ලියලා තියාගන්න hash එකක් දාලා මැත්තේ කිසි ගැටලුවක් නැහැ. එතකොට ඊට අමතරව දැන් අපි මම මෙතන ලියන්න මෙතනදී ඔයාලට කැමති දේවල් ලියා ගන්න පුළුවන්. මම දැනට මේ විදිහට නිකන් IDs පාස් කරලා දානවා. හොඳයි. මම මේකම ඊළඟට කොපි කරලා ගන්නවා නැවතත්. අපිට කාලය ඉතුරු කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මම මේකම කොපි කරලා ගන්නවා. paste කරලායි නැවත වතාවක් හරි මෙතෙන්ට දාමු. අපි මෙතන මට දැන් හිතුනොත් මම මේක ඇති කියලා මම මෙතෙන්ට li tag එකට පොඩි id එකක් දෙනවා. එහෙම නැත්නම් මෙතෙන්ට class එකක් දෙනවා. මම මෙතෙන්ට class එකක් දෙනවා. හරි මෙතන මේ class එක මොකක්ද කියලා ඔයාලට මම කියන්නම්. මොකද අපි මේ උඩම top bar එකනේ හදන්නේ. මෙතනදී අපේ තියෙන ඒවා එහාට මෙහාට පනින්න පුළුවන්. පනින නිසා මම මෙතෙන්ට දෙනවා මෙයා තමයි last id එක. එහෙම නැත්නම් මෙයා තමයි last කියලා. මම මෙයාට දුන්නා last කියලා. හොඳට මතක තියාගන්න ඕන අපි තාම මේ last කියන එකවත් එහෙම නැත්නම් මේ මෙතන තියෙන top bar කියන එකවත් අපි තාම define කරලා නැහැ. මේ IDs දෙකෙන් එකක්වත් එහෙම නැත්නම් මේ ID එක හෝ මෙතන තියෙන මේ class එක මේ last කියන class එකවත් අපි තාම හදලා නැහැ. මම ඒක හදන විදිහ වලට කියලා දෙන්න යනවා. අපි ඒක හදන්න යනවා. හරි? ඒක නිසා ඒක ගැටලුවක් නැහැ. තව දෙයක් තියෙනවා. මෙතනක් තියෙනවානේ top කියලා ID එක. අපි මේ ID එක හැදුවේ නැහනේ. අපි දැනට හදලා තියෙන්නේ මෙන්න මේ class එක විතරයිනේ. මේ class එක හදලා තියෙනවා කියන්නේ අනිත් සේරම මෙතන අපි ලියලා තියෙන class ටිකයි මෙතන clear කියලා තියෙන ID එක class එකයි මේ class එකයි මේ ඒ තියෙන ඒවා හදන්න ඕන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා දැනට ඒ ටික හදලා නැති නිසා අපි ගිහිල්ලා මෙහෙම බලමු හරි අපි මේක save කරගෙන මේ විදිහට අපි දැන් ගිහිල්ලා බලමු අපේ browser එකේ වලට මතකයිනේ මම කියලා දුන්න විදිහ කොහොමද කියලා යන්නේ browser එකට මම ඒක නිසා අද අලුතෙන් කියලා දෙන්න යන්නේ නැහැ. හරි ඔයාලට මතකයිනේ අපි දැන්
කොහොමද කෙරුවේ කියලා මෙතෙන්ට ගිහිල්ලා WAM server එක local host මම local host එකට ගිහිල්ලා මගේ WAM server එකෙන් මම site එක open කරලා තියෙන නිසා මම කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ විදිහට open කරගන්න. right. මේ තියෙන්නේ මගේ site එක. දැන් මම අපි හදපු එක මම මෙතන refresh කරනවා. ඔන්න. දැන් ඕන් අපි ලියපු එක ආවා මේ විදිහට. ඔයාලට පේනවා ඇති. A කියලා තියෙනවා, BB කියලා තියෙනවා, CC DD. මේ මොනවද කියලා බලන්න. අනිත් දේ. මෙතන මේන් තියෙනවා කොළ පාටට බාර් එකක්. ඔයාලට පේනවනේ. මෙතන කොළ පාට බාර් එකක්. මේ මොකද්ද කියලා. හරි. අපි අර නොදැන දාපු පාට වලින් එකක් තමයි ඔය තියෙන්නේ කොළ පාටට බාර් එක. මම පෙන්නන්නම් ඒක කොතනද තියෙන්නේ කියලා. හරි. අපි අර හදාගත්තු layout file එකට ගිහිල්ලා අපි හැදුවේ පළවෙනි එකේම top bar එකේනේ. එහෙනම් මෙන්න මේ call 1 කියන එක ඇතුලේ කොතන හරි ওই කොළ පාට bar එක තියෙන්න ඕනනේ. top bar එකක්නේ. හරි. එහෙනම් border top එකේ pixel 5ක solid line එකක්නේ. හරි. එහෙනම් මෙන්න මෙයා වෙන්න ඕන අනිවාර්යෙන් මේ පාට. ඔයාලට මෙතන මේ පාට බලා ගන්න පුළුවන්. ඒක මේ Commodore editor tool එකේම තියෙන facility එකක්. අපිට ඒක බලන්න පුළුවන් මේ විදිහට. මෙතන ගිහිල්ලා මේ පාට එක උඩ අපිට cursor එක තියලා click කරපුවාම ඊට පස්සේ control key එක press කරලා ගමන් අපිට පාට පෙන්නනවා. ඔයාලට පේනවා ඇති මෙන්න පාට. මේක උඩ click කරලා මේ විදිහට බලපුවාම පාට පෙන්නනවා. මෙන්න මෙතනත් click කරලා බලන්න පාට මොකක්ද කියලා. හරි. මෙන්න මෙතනත් පාට. හරි. දැන් ඔයාලට පේනවා ඇති ඒකේ මේ විදිහට දකිනකොට ඔයාලට මේ site එකේ මෙතනදී මෙතන ඉඳලා මෙතෙන්ට මේ තියෙන්නේ අපි දාගත්තු div එක. අපි වෙන් කරගත්තු call 1 කියන div එක තමයි දැන් මේ තියෙන්නේ. div tag එක මේ විදිහට වෙන් වෙලා අපිට පේනවා. මේ hash color එකෙන් තියෙද්දි මේ site එක මේ මෙතන උඩ කොටස විතරක් black color එකක් පෙන්නනවා. ඒ වගේම මේ ටිකත් ඇතුළුව. හරි. අපි බලමු කොහොමද දැන් මෙතන ඉතුරු ටික ලස්සන කරන්නේ කොහොමද කියලා. හිමීට කරගෙන යමු. ඒත් අපි ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කරන දේවල් ටික හදාගනිමු. හරි. මම නැවතත් යනවා අපේ කෝඩ් එකට. ඔයාලට මතකයිනේ දැන් මම කිව්වා මෙතනදී අපි හදලා නැහැ මේ top කියන ID එකයි මෙතන top bar කියන එකයි මෙතන clear කියන class එකයි මෙතන තියෙන last කියන class එකයි. හරි. මෙතන මේ last කියන class එක හදන්න ඕන අපි මෙතන top කියන එක ID හදන්න. හරි. අපි දැන් යනවා අපේ layout css එකට. layout.css කියලා ෆයිල් එකක් අපි මුලින්ම නිර්මාණය කෙරුවානේ. ඒක ඇතුළට යනවා. හරි. ඒක ඇතුළට ගිහිල්ලා අපි නවත්තපු තැනින් පස්සේ මෙන්න මෙතනින් පස්සේ අපි enter දෙකක් විතර ගහලා අපි මේකත් මෙතනින් වෙන් කරගමු. මොකද ඒක අපිට ලේසි. ඒක නිසා මේ විදිහට වෙන් කරගෙන ඔයාලට කැමති නම් මේවට මේ කමෙන්ට් කරලා අපි තියෙනවට අපේ මොනවාද කියලා ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. මේ මොනවාද කියන්නේ කියලා දාන්නේ. දැන් මම ඒවට අමතරව තව IDs ටික නිර්මාණය කරන්න යනවා. අපිට generally අපිට ඕන කරන දේවල් ටිකක් සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන දේවල් ටික මම මෙතනදී අරවට සාපේක්ෂව තවත් ඒවත් එක්කම නිර්මාණය කරන්න යනවා. ලියන්න යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේකට දානවා generally කියලා. normally අපි කරන්න යන හින්දා generalies කියලා දාගන්නවා. මොකද අපිට පසුව ලේසි වෙන්න. මේ විදිහට ඔයාලට මතකයිනේ මම ඉස්සෙල්ලා කිව්වා මෙන්න මෙතනදී අපි මේ තියෙන ක්ලාස් එකක් ඩොට් එක තියලා ඩොට් එකත් එක්ක අපි ලියනවා නම් මේක ක්ලාස් එකක්.
ඊට පස්සේ අපි ID එකක් දාන්නේ hash එකත් එක්ක අපි ලියන දෙයක් තියෙනවා නම් ඒක ID එකක්. මේ විදිහට මම ලියනවා top bar. දැන් අපිට අවශ්‍ය කරන එක ඒකනේ. top bar අපි generally ලියාගෙන යමු අපිට අවශ්‍ය කරන IDs සේරම. එතකොට අපිට ලේසි කොහොමද කරන්නේ කියලා. හරි. ඒකට කමා එකක් දැම්මා. තව ID එකක් අපි ලියනවා header කියලා. header එකත් වෙන් කළා. තව ID එකක් අපි ලියනවා මේවා මොනවද කියලා මේ IDs මොනවද කියලා මම එකින් එක ඔයාලට පැහැදිලි කරනවා ඉස්සරහට. ඔයාලටම තේරෙයි මේවා මොනවද කියලා. මම තව එකක් ලියනවා container. තව එකක් අපිට අවශ්‍ය වෙනවනේ. ඒ තමයි අපිට වැඩිපුරම අවශ්‍ය වෙන footer එක. තව එකක් අපි ලිව්වොත් අපිට තව අවශ්‍ය වෙයි කියලා අපිට හිතන ඒවා නිතරම ලියන්න. දැන් මම ඊළඟට ලියන්න backdrop එකක් අවශ්‍ය වෙනවා අපිට. backdrop එකකුයි මම මේ විදිහට ඒක දාගන්නවා. ඊළඟට අපිට ඉතාම අත්‍යවශ්‍ය ID එකක් තමයි copyrights. copyrights කියලා ID එකක් ID එකක් හදාගත්තා. අපි දැන් ලියන්න යන්නේ මේ ඔක්කොටම ගැලපෙන CSS. හරි. ඔන්න හොඳට බලා ගන්න. මෙයාලගේ position. පළවෙනි එක තමයි position එක අපිට වැදගත් වෙන. position මෙන්න තියෙනවා. position එක මම දානවා relative. ඊළඟට අපිට වැදගත් වෙනද වගේම margin එකක් ඕන. හරි. දැනට මම දානවා එතන margin එක කොහොමද ලියන්නේ කියලා මම ඔයාලට කලින් පාඩම් මාලාවේදී කියලා දීලා තියෙනවා. ඒ විදිහට මම මෙතනදී ලියනවා. දෙවෙනි එකට මම ඔටෝ කියලා දීලා තුන්වෙනි එකටත් නැවත බිඳුවක් දෙනවා.
අපිට හතරවෙනි එකක් අවශ්‍ය නැති නිසා මම මෙන්න මෙහෙම මේක එතනින් ක්ලෝස් කරලා දානවා. ඩිස්ප්ලේ බ්ලොක් කරනවා. width එකක් ඕන. ඒකට අපි දාමු width එක. අපේ පළල කොච්චරක්ද කියලා අපිට අපේ සයිට් එක හදාගන්න එහෙම නැත්නම් නිර්මාණය කරන්න අවශ්‍ය පළල. මම පුරුද්ද නිසා මම ඒක දානවා ගාන 960ක් කියලා. මොකද මම මේක පළල දන්න නිසා දාන්නේ. ඔයාලා මේක ටෙස්ට් කර කර දානවා නම් තමයි හොඳ. ඔයාලා සයිස් එකේ පළල ඔයාලට ඒක ඔයාලට කැමති විදිහකට සයිට් එක නිර්මාණය කරගැනීමේ හැකියාවේදී ඔයාලට තියෙනවා. හරි. අපි දැන් මෙතනදී මේ කියන IDs වලට අදාළව සාමාන්‍යයෙන් හැදෙන්න ඕන CSS ටික එහෙම නැත්නම් ස්ටයිල් එක අපි ඕම් හදලා ඉවරයි මේ විදිහට. හරි. අපි ඊළඟට මෙතනින් තියෙන වගේ එකින් එක ඩිෆයින් කරන්න යනවා. ඒක තමයි මේ පොදු දේවල්නේ. මේ පොදු දේවල් වලට අමතර දේවල්. මේ හැම එකටම මෙතන තියෙන මේ ID සේරටම එහෙම නැත්නම් මේ තියෙන මේ ID ඔක්කොටම පොදුවේ ගත හැකි දේවල් තමයි දැන් මේ අපි ලිව්වේ. පොසිෂන් එක, මාජින් එක, ඩිස්ප්ලේ, විඩ්ත් එක. මේ ඔක්කොම මේ ID වලට ඔක්කොටම පොදුවේ ගන්න පුළුවන්. දැන් අපි ලියන්න එනවා මේවට පොදුවේ ගන්න බෑ. වෙන වෙනම ගන්න පුළුවන් මේ වගේ IDs වලට අදාළව තියෙන දේවල් ටික. මම මෙතනදී ගන්න පළවෙනි එක top bar. හරි. top bar එකට මොනවද ඕනේ කියලා මම මේ top bar එකට දෙනවා padding එකක්. පහළවයි pixel බිඳුවයි හරි. ඒකෙදි එච්චරයි අපිට ලියන්න වෙන්නේ. එතනදී මම ඔයාලට කියන්නම් ඇයි මම මේකේ padding එක මේ විදිහට තනියෙන් ID එකට අදාළව padding එක ඒ තනියම විතරක් ලිව්වයි කියලා පස්සේ කියන්න. මම ආයෙත් ගන්නවා top bar එකමයි. මෙයාගෙම paragraph එක. එහෙම නැත්නම් top bar එකේම P මේ තියෙන්නේ P එක. ඒක කොමා එකක් දැම්මා. top bar එකටම අපි ඔයාලට මතකයිනේ අපි දැම්මා යතන UL tag. UL tag වලට අදාළව එකත් අපි මෙතනම ලියන්න යනවා. මෙන්න එහෙනම් මම දිව්වා. UL එකක් දැම්මා. හරි. වැරද්දක් වුණා අපෙන්. මම මෙතෙන්ට නැවතත් ලියන්න ඕන. මෙන්න මේ විදිහට. මොකද අපිට දෙකක් එකවර යොදන්න බැරි හේතුවක් තියෙන නිසා. දැන් හරි. දැන් මේකේ අපි මේ දෙකට අදාළ p tag එකට සහ ul tag එකට අදාළ තියෙන දේවල් ටික විතරක් ලියාගෙන යනවා. මාජින් එක අපි ඉක්මනින් ලියාගෙන යමු මේ ටික. බිඳුවයි
වැඩින් එක වැඩින් එකක් දැනට මම බිඳුවක් දානවා අපිට අපි දැම්ම නැතන ලිස්ට් එකක් හරි එහෙනම් ලිස්ට් ස්ටයිල් එකක් දාමු අපි ලිස්ට් ස්ටයිල් නන් කරනවා අපිට මේවා වෙනස් කරගන්න හැකියාව තියෙනවා ලයින් හයිට් එකක් දානවා අපි ඒක අපි normal හරි මේ ටිකට අදාළ දේවල් ටික ඔන්න අපි ලිව්වා මේ ලිව්වේ අපි top bar p tag එකටයි ul tag එකටයි පොදු ඒවා මේ id එකේ top bar කියන id එකට id එකේ තියෙන p tag එකයි ul tag එකටයි පොදු ඒවා හරි අපි දැන් ඒකෙත් වෙන වෙනම ලියන්න යනවා top bar එකේම ul එක top bar එකේ ul එක මේ විදියට ලියනවා මම ඒක දාගන්නවා ul එක ඔයාලට මතකයිනේ අපි ul tag එකේ කොහොමද ලිව්වේ කියලා මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේක තමයි ul tag එක මේ තියෙන්නේ ඒ කියන්නේ මේ ටික මේ ටික කොහොමද අපි කොතෙන්ට දාන්න ඕනේ කියලා ප්ලේස්මන්ට් එක දැන් හදාගන්නයි ඔන්න හදන්නේ මේ ටික ප්ලේස්මන්ට් එක දැන් හදාගන්න නම් හරි මම මේකට දානවා එහෙනම් මෙතනින් ෆ්ලොට් එක left කරනවා margin එක margin අපිට අවශ්‍යයි මේක හදාගන්න margin top කියලා මොකද අපි උඩටමනේ දාන්නේ ඒක නිසා margin top එක දාගන්නවා මම මේකට දාන්නම් විස්කල් 7ක් වගේ වෙනස් වුණොත් අපි තව හදාගමු හරි ul එකටත් අදාළ දේවල් ටික අපි හදලා ඉවරයි අපි ඊළඟට top bar එකේම li එක display inline display එක මම inline කළා එතෙන්ටත් අපිට margin එකක් දෙන්න වෙනවා එහෙනම් බිඳුවයි මෙන්න මෙතනදී අපිට සම්පූර්ණයෙන් දෙන්න වෙනවා මොකද අත්‍යවශ්‍ය සාධකයක් නිසා හරි ඔන්න අපි li එක හදලා ඉවර කළා එහෙනම් අපි ඊළඟට ඔයාලට මතකයිනේ අපිට තියෙනවා තව මොකක්ද අපි අතෑරුනේ හරි li එකේ අපිට ක්ලාස් එකක් හදන්න තියෙනවා මොකද්ද last කියලා හරි
අපි last කියන class එක හැදුවේ නෑනේ. හරි. අපි දැන් මේ last කියන class එක හදමු. මෙන්න මෙතන. ඒකත් top bar li එකේ li dot last අපිට දෙන්න ඕනේ එකට margin එකක් විතරයිනේ. එහෙනම් අපි margin එක right 0 කරමු. margin right මේකත් 0 කරමු. ඒ කියන්නේ මෙතනින් එහාට පනින්නේ නැත. හරි. දැන් අපිට අදාළව තිබ්බ top bar එකට අදාළ IDs ටිකයි class ටිකයි හදලා ඉවරයිනේ. දැන් මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක කියලා. අපි අතෙන්ට ගිහිල්ලා refresh කරලා බලමු අපේ site එක. දැන් සමහර විට අරගෙන තියෙන්න ඕන අපේ site එකට මේ IDs ටිකයි class ටිකයි. හරි. මම දැන් යනවා අපේ site එකට මෙන්න මේ විදිහට. හරි. මෙතන ඔයාලත් refresh කරලා බලන්න. ඔයාලේ browser එක මේ තියෙන්නේ. දැන් අපේ IDs ටිකයි class ටිකයි අරගෙනනේ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මෙතන අපි දැම්මම හදාගෙන යමු. මෙතන අපිට පොඩ්ඩක් ලස්සන කරගන්න ඕන. මොකද අපේ මේ ටික මේ තියෙන්නේ. මේ ටික අපිට එන්න ඕන අපේ site එකේ මේ කළු background එකේ ඇතුළට. එහෙනම් අපිට දැන් මෙතනින් මේක උඩට උස්සන්න බෑනේ. මේ line එක. මේක උඩට උස්සනට වැඩිය අපිට ලේසි මෙතන මේ background එක තව ටිකක් පහල් කරන එක. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන top bar එක. top bar එකේ size එක පොඩ්ඩක් ලොකු කරනවා. හරි. මම පෙන්නන්නම් එතන කොතනද කියලා. යන්නකො අපේ edit එකට. අපි හදාගත්තනේ මුලින්ම call 1 කියලා. call 1 කියන එක ඇතුලේ border top එකක් දීලා තියෙනවා. මෙන්න තියෙනවා. මෙන්න මෙතන 5යි කියලානේ අපි දීලා තියෙන්නේ. හරි. මෙතන අපි 10 කරගමු. 10 කරලා save කරන්න. හරි. දැන් මෙයා ලොකු වෙන්න ඕන. refresh කරලා බලන්න පොඩ්ඩක්. හරි. කොළ පාට බාර් එක පළලින් ටිකක් වැඩි වුණා. හරි. හොඳයි. ඔයාලට දැන් පේනවා මෙතන මේ කොළ පාට බාර් එක විශාල වෙලා තියෙනවානේ. පළල් වුණා පොඩ්ඩක්. එහෙනම් මේක ඔයාලට කැමති විදිහකට අඩු කරගන්න වැඩි කරගන්න පුළුවන්. දැන් ඊළඟට මට අවශ්‍යයි මෙතන මේ තියෙන කළු පාට බාර් එකක් ඔයාලට පේනවනේ. අපි වෙන් කරගත්තු call 1 කියන class එක ගැන මේ පෙන්නන්නේ. call 1 කියන class එකේ තියෙන එහෙම නැත්නම් අපේ මෙන්න මෙතන තියෙන මේ තියෙන්නේ call 1 කියන class එකේ ඔය call වෙලා තියෙන්නේ මෙන්න මෙයාට. මේ තියෙන්නේ මෙන්න මෙයා තමයි මේ call වෙන්නේ එතනදී. හරි. එතනත් ගැටලුවක් නැහැ. එහෙනම් අපිට අවශ්‍ය නම් මෙයාව තව ටිකක් විශාල කරගන්න. එහෙම නැත්නම් අපිට ඒ විදිහේ තව වෙනස්කම් කරගන්න මේ ටිකෙන් අපිට පුළුවන් ඒ වෙනස්කම් කරගන්න. කොහොමද කරන්න කියලා ඔයාලා පොඩ්ඩක් අත්හදා බලන්න පුළුවන්. ඔයාලටත් කරලා බලන්න. කිසි ගැටලුවක් නැහැ. මම මේ වීඩියෝ පාඩම් මාලාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ පාඩම් මාලාවේදී මම ඔයාලට ගේනවා මෙනු බාර් එකයි ඒ කියන්නේ අපිට අපේ වෙබ්සයිට් එකට අදාළව මේ මෙතනින් එන්න ඕන මෙනු බාර් එකයි මෙතෙන්ට එන්න ඕනේ සර්ච් බාර් එකයි. සාම්ප්‍රදායික විදිහට සර්ච් බාර් එක අපිට මේ අපේ දකුණු පැත්තේ කෙළවරේනේ දාලා තියෙන්නේ. අපිට කැමති විදිහකට දාගන්න පුළුවන්. ඒත් මං මෙතෙන්ට දාන්න බලාපොරොත්තු වෙනවා මේ ටිකට
දාන්න බලාපොරොත්තු වෙනවා සර්ච් බාර් එකක්. මම ඒ දාන සර්ච් බාර් එකයි මේ අවස්ථාවේ මුලට එන මෙනු බාර් එකයි ඊට අමතරව අපි හදාගත්තු අපේ සයිට් එකට දාන නමක් දානවා නම් අපේ සයිට් එකට අදාළ ලෝගෝ එකක් දානවා නම් ඒකත් මේ ස්ථානයට වාගේ කොහොමද ගේන්නේ කොහොමද කරන්නේ කියන එක ඊළඟට මම ඔයාලට පෙන්වන්න යනවා කොහොමද මේ විදියට කියලා ඊළඟ වීඩියෝ පාඩම් මාලාවෙන්